වැඩ අල්ලන්න එපා. කන්න බොන්න එපා. සෙල්ලම් කරන්න එපා. අවුරුදු උදාවට කලින් අපිට වැඩිහිටියන්ගෙන් ලැබුණ ලොකුම නියෝගය තමයි මේක. අවුරුදු උදාවට කලින් ලබන මේ නොනගතය ඇත්තටම මොකක්ද? මේක අසුබ කාලයක්ද? නැත්නම් අපි නොදන්නා වෙනත් අර්ථයක් තියෙනවද? නොනගතය කියන වචනේ තේරුම නැගත් නැති කාලය යන්නයි. නමුත් අපේ පැරැන්නන් මේ කාලය පුණ්‍ය කාලය නමින් හැඳින්වුවා. ඒ කියන්නේ මේක වැඩ අත්හැරිය යුතු කාලයක් නොවේ. අපි පිනට දහමට යොමු වෙන්න ඕන කාලයක්. ලෝකයේම අලුත් වෙන මේ මොහොතේ අපිත් අපේ වැඩ පොඩ්ඩක් නතර කරලා අතුලාන්තයෙන්ම පිරිසුදු වෙන්න කරන ආරාධනාවක් තමයි මේක. නොනගතයේදී අපි ලිප ගින්දර නිවනවා. ඒකෙන් අදහස් වෙන්නේ අපේ වැඩ කටයුතු මොහොතකට නතර කරලා මානසික සුවයට ඉඩ දෙනවා කියන එකයි. පන්සල් ගිහින් ආගමික වතාවත්වල යෙදීමෙන් අපි කරන්නේ සිංහල අලුත් අවුරුද්දට අධ්‍යාත්මික පදනමක් එක් කර ගැනීමක්. ඉතින් නොනගතය කියන්නේ නිකන් ඉන්න ඕන කාලයක් නොවේ. පරණ අවුරුද්දේ අමනාපකම් සහ කෙලෙස් අත්හැරලා අලුත් අවුරුද්දට ශක්තිය එක් කර ගන්න ඕන කාලයක්.